අසාද බඳිනවා කියන එක සුළු ජීවිතයක් නෙමෙයි. ඒකිටත් හරියට කණ්ඩ බොණ්ඩ අඳින්න දීලත් නැතුව ඒකාසේ මෙහි ඇවිල්ලා වෙන එකෙක් එක මැසේජ් කරපන් තවත් පොලි පොලි මේක ලේසි නෑ. ඇයි වැරදි කාමසේවනය කියන එක? ඒ කියන්නේ බාහිර කාන්තාවක් එක්ක කායික වැසිරෙනවා කියන එක නිරේගාමී අකුසලයන්. ඒතර කසාද බැන්දට පස්සේ එයා නිරේ උපදින්නේ නැහැ. එයා තමන්ගේ බිරිඳ. ඒ ඉපදෙන්නේ නැති වෙන්න නම් වන්දි ගෙවන්න ඕන ඇයට. වන්දි ගෙවන්නේ කොහොමද? එයාට කන්න බොන්න දෙන්න ඕන. අඳින්න දෙන්න ඕන. එයාව නඩත්තු කරන්න ඕන. එයාගේ ලස්සන අපි පැහැරගත්තා නම් ඒ කෙල්ල ආභරණ වලින් හරි අපි ලස්සන කරන්න ඕන. ගිහි ජීවිතේ ගත කරන අයට කියන්නේ වෙන කෙල්ලෙක් ඇසුරු නොකර ඉන්න ඕන. ඒක තමයි අර වන්දිය ගෙවිල්ල. තමන්ගේ නෝනාට වන්දි ගෙවන්න ඕන ඇව පරිහරණය කළාට. වෙන කෙල්ලෙක් ඇසුරු කරන්නේ නැතුව. ඉතින් මේවා දන්නේ නැති නිසා මනුස්ස ලෝකේ උපන් අය පව් ටොං ගානක් කරගෙන මැරෙන්නේ. ඉතින් හරියනේ. ඉතින් නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් නේ දෙව්ලෝ යන්නේ. මහ පොළොව වාගේ ප්‍රමාණයක් අතර අපාය යනවා. කීම හේතුව තමයි ඔය වගේ දේවල් මේ පෞල් ජීවිතේ ගත කරන විදිහෙන් දිව්‍ය ලෝකේ අපායේ තීරණය වෙනවා කියලා දන්නේ නැහැ. ලේසි නෑ දුවේ පුතේ මේ පින්වතුනි. මේක ලේසි නෑ. පෞල් ජීවිත ගත කරනවා කියන එක ලේසි නෑ. නේද? පින්වතුනි මෙහෙම එකක් නැද්ද? ඔය මේ කැම්ප් එකේ නම් ඒ ප්‍රශ්න නැතුව ඇති. සමහර කැම්ප් වල ප්‍රශ්නයක් තියෙනවා. කසාද බැඳලා මේ ඊලන්දාරියා සෙබලා. ගෑණි එක තැනක කොහෙවත් වෙන ගෑණියෙකුට පඩිය යවනවා. අර ෆෝන් එකෙන් සෙට් වෙච්ච. ඉතින් ගෙදර ගෑනිට කියලා ගමේ ගොඩේ කෙල්ලෙක් බැඳලා ඉන්නේ. ලෝන් වලට කැපෙනවා. අර කෙල්ල ලෝන් කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. කෙල්ල කරබාගෙන ඉන්නවා. අහිංසක නෝනලා ඉන්නවා කට ගහගෙන ඉන්නේ. ඒ උන් තවත් මඩවනවා පිරිමි. ඔය අහිංසක කෙල්ල මඩවන්න හොඳ නැහැ. පෞසිත්තේ. මොකද තමන්ගේ බිරිඳනේ. ලෝකේ හොඳම බිරිඳ තමන්ගේ බිරිඳනේ. ඒකේ මැඩ වෙනවට කැමති වෙන්න හොඳ නැහැනේ. තමන්ගේ නෝනානේ තමන්ගේ නෝනට අකුරු දෙකේ නරක වචනේ කියලා බයින්න හොඳ නැහැනේ. මොකද ඒ වගේ කෙල්ලෙක් නෙවෙයිනේ බැන්දි. මැනික රත්තරම් බබා සුදුකි කියන්නේ මැසේජ් ඇහුවේ. බැන්දට පස්සේ ඒකි කොහොමද අර නරක අකුරු දෙකේ කියලා වෙන්නේ. ඒ නිසා තමන්ගේ ගෑනිට එහෙම බයින්න හොඳ නැහැ. පව් සිද්ධ වෙනවා. දන්නේ නැතුනට පිරිමි නොදැන කරන පව්. ඊට පස්සේ මොකද දන්නවද? ඔයාලා ඊට පස්සේ මම ওই පිටරට ගියාට පස්සේ පිටරට කොල්ලෝ රස්සාවල් කරන්න යන. මට ගොඩක් මුණ ගැහිලා තියෙනවා. හරියට කෙල්ලෝ මේ ෆෝන් වලින් සෙට් වෙලා සල්ලි ගන්න. ඒ වගේ ඒවට කියන්න තියෙන මොකක්ද දන්නවද? පරණ ණය ගෙවනවා. ඔයාලගේ නෝනලාට මේ බණ ටික අහන්න සලස්වන්න ඕනේ. මහත්තයා හරියට පඩිය දෙන්නේ නැත්නම් වෙන කොහෙටනම් පඩිය කැරකෙන්නේ. උඹලා හිත හදාගන්නilla අපේ මිනිහා පැරණි ණයක් ගෙවනවා කියලා. නෝනලාට ඒ ටික කියන්න ඕන. ඇයි දන්නවද මේ පැරණි ණය ගෙවන්නේ? කලින් සංසාරේ තමන්ගේ බිරිඳක් කියලා ඉඳලා අර ගෑනු කෙනා හරියට කණ්ඩ දීලා නැහැ බොන්න දීලා නැහැ. මේ ජීවිතේ වෙන කෙනෙක් වුණත් වෙන බවලතෙක් වුණත් වෙන තැනක හිටියත් සමහරට දැකලා නැතත් තමන්ගේ පඩිය යවන්න හිතෙනවා. ඉල්ලන එකට සල්ලි දෙන්න හිතෙනවා. ණය ගෙවනවා. ඒකයි කියන්නේ බවලතාවට හරියට කන්න බොන්න දෙන්න. ගෑනුන්ට ණය වෙන්න එපා කියලා ගෙවන්නම වෙනවා. ණයක් වුණොත් ගෙවන්න වෙනවා. කාන්තාවත් එක්ක සෙල්ලම් කරන්නත් එපා. අපේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් හිටිය බාහ්‍ය දාරුචිරිය කියලා. යක්ෂණියේ කාරකෙක්ගේ ඇඟට ආරූඪ වෙලා ඇන්නා. රහතන් වහන්සේ පිරිනවම් පෑ